හෙළේ අභිමානවත් මහවිරුවා අපේ මොණරොල් වීර කැප්පටිපොළ මහවිරුවා නම් අදටත් ස්මරණය කරනවා මේ ස්ථානේ ඉඳලා. ඉතින් මේ සජීවී ස්ථානේ මෙතුමා මේ ස්ථානෙන් පැහැර ගැනීමක් මෙතුමා යුද්ධය සාර්ථකව සිදු කරලා මං හිතන්නේ මගේ දැනුම හැටියට ඉතිහාස දැනුම හැටියට ආදරණීය විරුවාණන් ඉංග්‍රීසි අධිරාජ්‍යත් එක්ක ඒ සෙන්පතියෙකු කර ගිහිලා ඊට පස්සේ අවශ්‍ය තැනදී හැරුණා. මේක ඔබ හිතන්නේ සමහරලාට මේ ඇත්තටම මේ එවෙල හිතිච්ච සිතුවිල්ලක්ද නැත්නම් සලසුන් කරලා කරපු දෙයක්ද? එවෙල හිතිච්ච දෙයක්ද සලසුන් කරලා කරපු දෙයක්ද? මේක සලසුමක්. දෙවන්තම යුද්ධ කරන්න සූදානම් කර ඉංග්‍රීසි අධිරාජ්‍ය මේ රටෙන් එලවන්න. මේ ඉතිහාසය සංගවිච්ච තැන් තියෙනවා අපි අනාවරණය කරන ජනමීඩියා මෙන්න මේ ස්මාරකය සම්බන්ධව තොරතුරු ටික. ඉතින් මේ කාරණාවේදී වැදගත්ම කාරණා තමයි ඔබට පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ආදරණීය ඔබට මේ කාරණාව කියද්දි මේ විරුවෙක් වෙන්න හදන මේ කබ්බෙක් කියලා කියනවා මම ඒ කියන්නේ ජිල් බෝල කැඩිච්ච ඒවට කබ්බෝ කියලා කියන්නේ ඒ වගේ එකක් මේ මගෙත් මේ වැරදි අරුපාල මේ කිරිපාත්‍ර හොරකම ජාවාරමක් කරනවා කියලා මාව අල්ලන්න යනවා. ඉතින් මම ඒක මේ එලිදරව් කරන නංගන් සහිතව හැබැයි මගේ වරදක් කරන එල්ලපියමාව. හරිද? එහෙම නැත්නම් අනිවාර්යෙන් පෙන්නපිය තොගේ සියලු දේවල් මම පෙන්නනවා. මට විරුද්ධව යම් දෙයක් කළා. ඊ අහිංසක ළමයි අඬ ගියා සින්දු කියන්න ඇවිල්ලා මේ විරුවෙක් ගාවා කියන නිසා මෙන්න මේ වගේ විරුවෝ පාවලා දුන්නෙත් ඔයගේ අයිකොන්ට් එකෝ තමයි මේ රටේ ඉන්නේ. ඉතින් කවුද කොහමද කියන එක සම්බන්ධව කියන මෙතන මේ වැරදි දෙයක් මම කතා කරනවානේ සමාවෙන්න ඕනේ. මොකද මෙතුමා වගේ අයට ගෞරවයක් කරනවා මම මේ කතා කරන්නේ. මොකද මෙතුමලා මේ රට එක්සේසත් කරන්න ගත්ත උත්සාහය අනිවාර්යයෙන්ම විනාශ කරා මේ ඒ වගේ පාහරයෝ. මොකද කේලම් කියලා තමයි මේ රට කොටවුවේ. සුද්දර පාවාද කවදාකවත් උඩර රාජ්‍ය අල්ලන්න බෑ. ඒ නිසා මම කියන්නේ මෙන්න මෙතන මේවා පිළිපදින්න ඕනේ. මෙම ප්‍රාදේශීය සභා සතු දේපලක මෙම ස්ථානයේ නිකුර්ණය ගැසෙන සමාජ විරෝධී කටයුතු වලදීම මෙම නිර්මාණ වලට හානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මම මොකක්ද දැන් මෙතන වරදක් කරාද මෙතන නෑ නේද? මම දන්නේ නැතේ මෙතන ඇවිල්ලා ශබ්ද නගා ශබ්ද දූෂණය කිරීම කියලා තිබ්බනම් මම මෙතන වරදක් කරලා තියෙන්නේ. මොකද මගේ නිදහස් අවකාශය තුළ මගේ වේදනාවක් තියෙනවා. මොකද මේ පුංචි දරුවෝ මේ වගේ ඊයේ මේ චූටි දරුවගේ උපන්දිනේ සමරන්න හිටියේ. අපේ මියුසික් රසීගේ චූටි පුතාගේ නේද පුතේ? ඒ උපන්දිනේට කේක් එකම අරන් ඔක්කොම නේද කරන්නේ ඉතින්. කරන්න බැරුණා නේද අර ප්‍රශ්නයක් වුණා කිව්වේ. මේ දරුවගේ සිහිනය සැබෑ කරන්න තිබුණු අවස්ථාව නැති කරා. මොකද්ද ජනමාමිත් එක්ක කියන්නේ පුසින්දුව දෝනි? මොකද්ද කියන්නේ පුසින්දුව? සුලංගක් වී මං එනවා කියන සින්දුව කියන්නේ ඉතින් ඒක කරන්න බෑ. එනවා මහත්තයෝ ඔබට කියන්නේ මම හරිද? මාත් එක්ක හැප්පෙන්න එනවා නම් වරෙන් හැප්පෙන්න කොන්ද පණ ඇති මිනිස්සෙක් විදියට. එහෙම නැත්නම් ඔබ මම නංගන් සහිත එලිදරව් කරන මේ පන්නේ කතා කරලා විඳ ගනින් හිට ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔබේ සියලු දේවල් මම හෙට ඉඳලා පටන් ගන්නවා එලිදරව් කරන්න. ඔබේ කරලා තියෙන වංචා සහගත දූෂණ ක්‍රියාකාරකම් ඔක්කොම මම හොයන්න තියෙන්නේ. කටවුත සහිත සියල්ල සහිතව මම එලිදරව් කරනවා. මොකද මේ මගේ පෞද්ගලිකත්වයේ කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල දෙන්නේ නැහැ. මම වංචාවක් කරනවා. කිරිපාත්‍ර පූජාවක් කරනවා. කිරිපාත්‍ර 1000ක් පූජා කරනවා. පුළුවන් නම් නතර කරපන් 650 මම කරනවා ඒක. හරි එච්චර මම කියන්න යන්නේ. මේ එතන හිහාට දෙයක් නැහැ. සමා වෙන්න ඕනේ. වැරදි දෙයක් වුණා නම් මොකද වේදනාවක් තියෙනවා. අහිංසක දරුවන්ගේ සිහින ඊයේ බොඳ කරා. ළමයි 10 දෙනෙක්ගේ ගීත ගාන හැකියාව වෙලි දක්වන දිවම සහ බීලා ඇවිල්ලා පෙරේතෙක් වගේ. හරි එච්චර කියන්න දෙන ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔච්චරයි. ඇති.